හායි හායි මගේ ආදරණීය මිෂන් 2 channel යාළුවෝ සෙට් එක වෙනුවෙන් මේ ඉතින් අපේ කෙටි කතා බලන යාළුවෝ සෙට් එක වෙනුවෙන් ඔන්න ඔහම මේ මෙන්න මෙහෙම මුංචි දෙයක් කියන්න හිතුණා. ඉතින් අද වීඩියෝ එකක් අප්ලෝඩ් කරා. අද වීඩියෝ එකක් කෙටි කතාවක් දැම්මා. ඒ කතාව ඔබ ඔයාලා බලලා ඒකේ මොනවාද අඩුපාඩු කියලා පොඩි කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න. ඔයාලට ගොඩක් ස්තුතියි. ඒ සම්බන්ධව මම පොඩ්ඩක් එළියට ආවා. අපිට මෙච්චර දවසක් මේ සීතල නිසා ගස් කොළන් වල කොළ ඔක්කොම හැලිලා තිබුණේ. ඉතින් දැන් ඔන්න මේ දින දෙලුම් ගහ. ඉතින් දෙලුම් ගහේ ඔන්න කොළ පිරීලා හැදිලා තියෙනවා. රෝස ගහෙත් ඔන්න දළු දාලා තියෙනවා ලස්සනට. රෝස්මෙරි ගහ තියෙනවා. රෝස්මෙරි ගහේ මල් පිපිලා තියෙනවා. රෝස්මෙරි ගහේ මල් පිපිලා තියෙනවා. තව දෙයක් පෙන්නන්නද ඔයාලට? මෙන්න මේ තියෙන්නේ මං ඉඳපු සුදු ලුණු. මේ තියෙන මං ඉඳපු සුදු ලුණු. නේද? මේ සුදු ලුණු පේනවද? ඔයාලට පේනවද? දන්නේ මේ තියෙන්නේ මං ඉඳපු සුදු ලුණු. ඉතින් ඔය වගේ ඔන්න ඔය වගේ වැඩ තමයි මම කරන්නේ. මේ කලින් හැදිච්ච මේ දෙලුම් ඒ එළිලා. ඉතින් දැන් ටික ටික ගස්වල හැදීගෙන එනවා කොළ. ඉතින් මම පොඩ්ඩක් එළියට ආවේ මේ මිංචි කොළත් හැදීගෙන එනවා. මිංචි මෙතන මේ මිංචි ලොකුවට හැනට වගාව තිබුණේ මිංචි. මේ දැන් තනින් තන හැදීගෙන එනවා ආයිම මිංචි. ඉතින් ඒ වගේ මුල් තියෙනවා මේ දඩු දාලා මේ හැදෙන මිංචි කොළ. ඉතින් අන්න ඔහමයි. ඉතින් ඔන්න ඉතින් කොහොමද? අද දප්පු කතාවත් බලන්න අනිවාර්යයෙන්ම අපේ මිෂන් 2 channel එකේ කෙටි කතාව. ඒක බලලා ඒකෙත් හොඳ නරක කොහොමද ඔයාලට දැනෙන දේවල් ඒකේ ලියන්න. ගොඩක් ස්තුතියි ඔයාලට. ආදරෙයි පරිස්සමෙන් ඉන්න. ගොඩක් ස්තුතියි. ආදරෙයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න.